අයිබෝවන් සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම BYD වාහන ලංකාවට ආනයනය කිරීමේදී තිබුණු ගැටලුව මීට ස්වල්ප වේලාවකට පෙර නිල වශයෙන් ජනතාවට ප්‍රකාශ කරුණා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා පහලින් තියෙන notification bell icon එකත් click කරලාම තියාගන්න. හොඳයි අපි දැන් යන් අපේ මේ වීඩියෝ එකේ ප්‍රධාන මාතෘකාවට. BYD වාහන ලංකාවට ආනයනය කිරීමේදී ලංකාවේ නිත්‍ය ඒජන්තවරයා ලෙස කටයුතු කරේ ජෝන් කීල් සමූහ ව්‍යාපාරයට අයත් JKCG ඔටෝ ආයතනය. ඉතින් මේ ජෝන් කීල් සමූහ ව්‍යාපාරය කියලා කියන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ විශ්වාසය හොඳින්ම දිනාගත් එලිෆන්ට් හවුස් කීල් සුපිරිවෙන්සල් ජාලය වගේ ව්‍යාපාර රැසක හිමිකාරීත්වය දරන ගොඩක් දීර්ඝ ඉතිහාසයක් සහිත බොහොම කීර්තිමත් සන්නාමයක්. ඉතින් මේ හේතුවත් එක්ක BYD වාහනයක් මිලදී ගැනීමට සහ BYD වාහනයක් ආනයනයට ප්‍රී ඕඩර් කිරීමට ලංකාවේ ජනතාවට දෙවරක් සිතා බැලීමේ අවශ්‍යතාවයක් ඇති වුණේ නැහැ. මේත් සමගම මේ වාහන සේවා සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මේ ආයතනය කටයුතු කරන ලැබුවා. මේ හේතුව නිසා ජපාන් වාහන ඇතුළු අනිකුත් සෙසු වාහනවල අලවිය පැහැදිලි මට්ටමකින් පහළ බැස ගොස් තිබූ අතර BYD වාහන වලට ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම වැඩි නැඹුරුතාවයක් දැක්වීම පැහැදිලිව දැක ගන්න ලැබුණා. ඉතින් මේ අතරතුරදී තමයි JKCG ඔටෝ ආයතනය මෙම BYD වාහන වරායෙන් නිදහස් කර ගැනීමේදී සැබෑවටම කිලෝවොට් 150ක බැටරි ධාරිතාවයකින් යුත් විදුලි වාහනය කිලෝවොට් 100ක බැටරි ධාරිතාවයක් ලෙස මෘදුකාංග වලින් වෙනස් කර වාහන ආනයන තීරුබදු වංචාවක් සිද්ධ කරන බවට සෙසු වාහන ආනයනකරුවන්ගෙන් ප්‍රබල චෝදනාවක් එල්ල වුණේ. ඉතින් මේ නගන චෝදනාවලට පිළිතුරු දැක්වීමක් විදිහට JKCG ඔටෝ ආයතනය ප්‍රකාශ කර සිටියේ ඔවුන් කිසිදු ආකාරයකින් එවැනි වංචාවක් සිදු කර නොමැති බවත් එය ඔප්පු කර පෙන්වීමේ හැකියාව ඔවුන් සතු පවතින බවයි. ඉතින් මේ සම්බන්ධව ගරු අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර මෙම අධිකරණ කටයුත්ත අවසන් වනතුරු BYD වාහන తాවකාලිකව වරායෙන් නිදහස් කිරීමට නොහැකි තත්ත්වයක් තමයි මේ වන විට උදා වී පවතින්නේ. ඉතින් මේ අතරතුරේ තමයි BYD රථ ඇනෝම් කරපු පාරිභෝගිකයින් JKCG ඔටෝ ආයතනයට බැනවදිමින් සහ මැසිවිලි නගමින් තමන්ට සිදු අසාධාරණය පිළිබඳව ප්‍රබල දෝෂාරෝපණයක් සමාජ මාධ්‍ය තුළ මුදාහරිනවා අපිට දක්නට ලැබුණේ. නමුත් JKCG ඔටෝ ආයතනය BYD ෆුල් ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට ආනයනය කිරීම తాවකාලිකව නවතා තිබුණත් BYD සමාගමෙන් නිෂ්පාදනය කරනු ලබන ප්ලගින් හයිබ්‍රිඩ් වාහන තවදුරටත් ලංකාවට ආනයනය කිරීම සහ සාමාන්‍ය පරිදි ලංකාව තුළ බෙදා හැරීම සිදු කරමින් පවතිනවා. ඉතින් මේ අසාධාරණයට පත් වූ පාරිභෝගිකයින්ට එම ආයතනය විසින් විසඳුම් මාර්ග 3ක් හඳුන්වා දී තිබෙන අතර BYD වාහන ඇනෝම් කිරීම සඳහා තැන්පත් කළ මුදල් පොලියත් සමග නැවත ආපසු පාරිභෝගිකයින් වෙත ගෙවීම ඉන් එක විසඳුමක් ලෙසත් BYD ඩොල්ෆින් BYD ඇටෝ 3 වගේ වාහන ඇනෝම් කළ පාරිභෝගිකයින්ට BYD සීලියන් 5 රථයේ විශේෂ වට්ටමක් යටතේ ලබා දීම තවත් විසඳුමක් ලෙසත් එසේත් නොමැති නම් අධිකරණ කටයුත්ත අවසන් වූ වහාම මේ රටට ගෙන්වන පළවෙනි වාහන තොගයෙන්ම ඔවුන්ගේ වාහන ලබා දීම තුන්වන විසඳුම ලෙසත් මෙම සමාගම පෙන්වා දී තිබෙනවා. මෙම අධිකරණ කටයුත්ත ඉක්මනින්ම අවසන් වන බවත් පාරිභෝගිකයින් ආයතනය පිළිබඳව තැබූ විශ්වාසය පළුදවීමට නොදී එලෙසම ආරක්ෂා කරන බවත් JKCG ඔටෝ ආයතනය BYD පාරිභෝගිකයින් දැනුවත් කිරීමෙන් තවදුරටත් ප්‍රකාශ කර සිටිනවා. ඉතින් මේ සම්බන්ධව ඔබ දන්න දේවල් සහ ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා පහලින් තියෙන bell icon එකත් click කරලා යන්න කියලා ඉල්ලන අතර තවත් මේ වගේම වැදගත් වීඩියෝ එකකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙන වීඩියෝ එක අවසන් කරන ගමන්ම මේ BYD ප්‍රශ්නය ඉතාමත්ම සාධාරණ විදිහට ඉක්මනින්ම විසඳෙන්න කියලා අපි එකසිතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් බොහොම ස්තුතියි. සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම.